හයි කොහොමද? ඔන්න ඉතින් බලනවති රතු පාටත් අඳගෙන කොහෙද යන්නේ කියලා. ඔව් ඔයා හරි. මේ හරියටම පෙබරවාරි 14 වෙනිදා මම කරපු ලස්සන ඉවෙන්ට් එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි හදන්නේ. ඉතින් මේ vlog එක තියෙන්නේ මම වැලන්ටයින් එකේ කරපු ලස්සන කන්සර්ට් එකක්. මම හිතුවා 14ම කොහොම හරි මේ vlog එක දානවා කියලා. ඉතින් එහෙම බැරෙන හින්දා ඔයාලා හැමෝටම happy valentines day. ඉතින් ඔන්න මම කන්සර්ට් එක තියෙන තැනට ඇවිත් ඉන්නේ. පේනවද? කන්සර්ට් එක තමයි ආල හැන්දාව තමයි කන්සර්ට් එක. ඉතින් ඔය දකින්නේ මේ කන්සර්ට් එකක් පිටිපස්සේ තියෙන ඇත්ත සත්වය. රයිට්? මොකද දන්නවද? ලොකු කන්සර්ට් එකක් කරනකොට ඉතින් මේ වගේ ගොඩ පිරිසක් ඉන්නවා ඇතුලේ. මම හැමදාමත් පෙන්නන බෑක් ස්ටේජ් එක මම යන ඉවෙන්ට් වල ලොකු ඕගනයිසින් පාර්ට් එකක් මම යනකොටත් එතන ඕගනයිසින් පාර්ට් එක ඔක්කොම ඉවරයි. ඔක්කොම දේවල් ලස්සනට අරේන්ජ් කරලා තිබුණා. ඉතින් මම හිතන්නේ අලව්වේ තිබුණ ලස්සනම කන්සර්ට් එකක් මේ වගේ වයිබ් එකක් තියෙන පළවෙනි වතාව. මම හරිම ආසයි ඔය නාදකම් වගේ කන්සර්ට් වලට. මම දවසක් මැනිෆෙස්ට් කරලා තියෙනවා කවදා හරි දවසක ඒ වගේ කන්සර්ට් එකක් බලන්න යනවාමයි කියලා. ඉතින් මම මැනිෆෙස්ට් කරපු දේ අද මට ලැබුණා. විශේෂයෙන්ම පෙබරවාරි 14 වෙනිදා මට බලන්න විතරක් නෙමෙයි මේ කන්සර්ට් එකේ හොස්ටින් කරන්න අවස්ථාව ලැබුණා. මම හරිම ග්‍රේට්ෆුල්. මේ ඉන්නේ මහෙත් සර්. කවුරුත් දන්නවා ජාතික රූපවාහිනී ප්‍රවීණ නිවේදකයෙක් එතුමන් තමයි මේ කන්සර්ට් එකේ මේන් හොස්ටර්. ඉතින් හරිම නිහතමානී චරිතයක්. ඉතින් අපි ගොඩ දේවල් කතා කරා. විශේෂයෙන්ම මගේ ඩිග්‍රී එක ගැන, මගේ රිසර්ච් ගැන අපි කතා කරා. ඉතින් මම ඉවෙන්ට් හොස්ටින් කරාට ඇත්තටම මගේ වෘත්තිය යන්නේ quality assurance, food quality assurance පැත්තෙන්. ඉතින් ඊට අමතරව තමයි මම ඉවෙන්ට් හොස්ටින් කරන්නේ. ඒ සම්බන්ධ ගොඩාක් තොරතුරු මගෙන් එතුමන් කතා කරා. දෙකම ලස්සනට බැලන්ස් කරගෙන යන්න මට කියලා දුන්නා. ඉතින් මම හරිම ග්‍රේට්ෆුල් එතුමන්ට සහ මට මේ අවස්ථාව දුන්න රිබල් ලංකායතනයට වගේම මදු සංඛායවත් මම ඉතාම ආදරෙන් මතක් කරනවා. ඒ අය තමයි මට මේ වටිනා අවස්ථාව දුන්නේ. දන්නවද? අලව්ව නගරේ පළවෙනි වතාවට තමයි මේ වගේ වයිබ් එකේ කන්සර්ට් එකක් වෙන්නේ. හරිම ලස්සන කන්සර්ට් එකක්. ඉතින් ඔය දැන් මම කන්සර්ට් එක පටන් ගත්තා. කන්සර්ට් එක ස්ටාර්ට් කරන හොස්ටින් කරනවා. ඊට පස්සේ පොල් තෙල් පහන දක්වා වැඩ කටයුතු කරලා ඉතුරු ටික මහිත් සර්ට බාර දෙන්න තමයි මට තියෙන්නේ. සසරේ පිරුණු පින්නක්. ප්‍රේමණීය හදවත් ආදරයෙන් තෙමන මේ ඔබේ මුඛවාසී සමට ඔබට මෙතන ඉන්න මට අපි හැම කෙනෙක්ටම happy valentines day. ඉතින් ආදරණීයන්ගේ දවස, ආදරණීයන්ගේ මොහොත, ආදරණීය හිත් සංකේත ගත කරන්නටයි ඔබත් මමත් මේ මොහොතේ මේ සැලකිලි පැහැදිලි සිටින්නේ. ඉතින් ප්‍රේමණීය හදවත් ආලයෙන් පුරවන ආල හැන්දාව අපි මෙතන සිට ආරම්භ කරන්නට. ඉතින් ආදරයෙන් මේ මොහොතට සපන්නේ ඔබ සැමව ඉතාම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. ආදරය කියන්නේ හරි පුදුමාකාර හැඟීමක්. සමහර වෙලාවට දුක, කඳුල, සිනහව මේ සියල්ල එක්ක ගැටෙන හරි අපූර්ව හැඟීමක්. ඉතින් ඒ හැඟීමට සංකේතය මුසුනාද? ඒක කොහොමද කියලා බලන්න. ඒ රසය බලන්න තමයි අද ඔබත් මමත් මේ ආදරණීයන්ගේ දිනේ දවසේ මෙතන හිටන් බලා ඉන්නේ. ඔන්න ඉස්සරහට මම වොයිස් දාන්නේ නැහැ. කන්සර්ට් එක ඔයාලත් බලන්න නිදහසේ. කන්සර්ට් එක අද බෑන්ඩ් එක හිටියේ යුනිටි බෑන්ඩ් එක ප්‍රතිශවන්ත පොණ ප්‍රමුඛ යුනිටි බෑන්ඩ්. ආදරය, විරහව, සිනහව, කඳුල, මුසකරලා සංගීතය රස විඳිමු. දැන් සිට අපි ප්‍රේමණීය හදවත් ආලයෙන් වෙලමු. ආලයෙන් පුරවමු. මේ ආරම්භ වන්නේ ප්‍රේමණීය හදවත් ආලයෙන් පුරවමු. මොහොතට කතා කරાવી ඔබේ දැස් කතා කරાવી මේ මොහොතේ සිට. ඉතින් ප්‍රේමණීය හදවත් ආලයෙන් පුරවන ආල හැන්දාව ආරම්භ කරන්නටයි මේ සියලු කටයුතු සූදානම් වෙන්නේ. ඉතින් මේ මොහොත සූදානම් අපි ප්‍රේමණීය හදවත් ආලයෙන් පුරවන ආල හැන්දාව තවත් ආලෝකමත් කරමින් මේ මොහොතට ආශිර්වාද එකතු කරන්නට පොල් තෙල් පහන් සිලු දල්බන්න. ඉතින් ඔබේ ආශිර්වාදය ලද මේ මොහොත ආලෝකමත් කරන්න අපි ආදරයෙන්, ගෞරවයෙන් මේ මොහොතට ආරාධනා කරනවා. වරකාපුල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්දන එදිරි සූරිය මැතිතුමන්ට, ඒ වගේම තිලකවර්ධන ටෙක්ස්ටයිල් විටඹුව ශාඛාවේ කළමනාකාරතුමන් දිනේෂ් කුලරත්න මැතිතුමන්ට, ඒ වගේම ආලෝකමත් වේවා. එයයි අප සැමගේම ප්‍රාර්ථනය. ආල
හැන්දෑව ආලෝකයෙන් පිරේවා. ආල හැන්දෑව ආලයෙන් පිරේවා. දෙමු ඔබේ ආශිර්වාදය මෙතනට. සැබවින්ම ආලය ආදරය කියන්නේ හරි අපූර්ව හැඟීමක්. ඒ හැඟීම සංකේතයත් එක්ක මුසුනාම දැනෙන්නේ මහ පුදුමාකාර වෙනසක්. ඉතින් ඔබ ආදරය කරන යම් හෝ බැඳීමක්, එය ආදරයක්, හිතවත්කමක්, යාළුකමක් වුණත්, කුමන බැඳීමක් වුණත්, ඒ බැඳීම ඇතුලේ ඔබ කාරුණික වන්න. ඔබ ඔබේ ආදරයෙන් ලිංගතුකමින් අවංක බවින් ඒ හැඟීම අලුත් කරන්න. ඉතින් ඔවුනොවුන් වෙනුවෙන් තම තමන් වෙනුවෙන් තමන්ට කළ හැකි දේ ඔවුන් වෙනුවෙන් ඔබට කළ හැකි දේ පමණක් ඉටු කරන්න. ඒ තමයි ආදරයේ මූලධර්මය. ඒ තමයි අපි ආදරණීයන්ගේ දවසේ අද දවසේදී මේ ආල හැන්දෑවේ සංගීතය මුසු කරලා කතා කරන්න ලැස්ති වෙන්නේ. ඉතින් මේ ආදරණීය හැන්දෑව තව තවත් වර්ණවත් වෙන්න, තව තවත් ආලෝකමත් වෙන්න මේ ආශිර්වාදය අපට හේතුවක් වේවි නොඅනුමානවම. ඉතින් ඔන්න ස්ටාර්ට් එකේ මගේ වැඩ කටයුතු ඉවර වුණා. ඊට පස්සේ ලස්සන පටනලා වාදනයකින් කොන්සර්ට් එක පටන් ගත්තා. ඊට පස්සේ මයිට්ස් ඇවිල්ලා ඉදිරි ටික ලස්සනට ආස්ටින් කරගෙන ගියා. මම වාද කරන්නේ ආල බලන්න. විදිහට ආදරය වෙලා අද දවස වෙනම දවස. අද ප්‍රේමවන්තයින්ගේ දවස. ඒ ප්‍රේමවන්තයින්ගේ දවසේ ආදරයෙන් දිනපු අය, ආදරයෙන් පෙරදුණු අය කාටවත් කියාගන්න බැරුව හිතේ හංගගෙන ඉන්න තමන්ගේ අතීත ප්‍රේම කතාව මේ මොහොතේ ඔබේ හිත ඔබත් එක්ක කතා කරනවා ඇති. මේ සුන්දර සඳෑවේ එවැනි ප්‍රේමයකට හිමිකම් කියූ ඔබ වෙනුවෙන්ම සූදානම් කරගත්තු ගීතාවලියක් ආල හැන්දෑව සරසනවා. තරුවක් ඒ අහසේ පායපු. හන්දට ආදරය කළත් මිනිස්සු ගොඩක් තරුවලට ආදරය කරන්නේ. ඒ වුණාට දන්නවා තරුත් ආසයි ආදරය විඳින්න. ඔයාලව ආදරයෙන් පිළිගන්න අතරේ අපි ආරාධනා කරමු රදීෂ් වැන්දබෝඩා ප්‍රමුඛ යුනිටි සංගීත කණ්ඩායමට ආල හැන්දෑවට තරුවක් අරගෙන එන්න කියලා අපි ආදරය කරමු. මේ ආල හැන්දෑවේ තවත් සුන්දර ගීතයක් යුනිටි. මම ආරාධනා කරනවා ලෝභ සිතින් තොරව ඒ අභිමාන සිතින් සහිතව දැන් එකතු කරන්න හැමෝගෙම තව එක. ඉතින් පැයක් වගේ කාලයක් ඉඳලා මම එතනින් ආවා. මොකද මට තව ඉවෙන්ට් එකක් තිබුණා බලන්න යන්න අපේ ගමේ ඕගනයිස් කරලා තියෙන. ඉතින් මේ අන්තිමට දාන්නේ ඉවෙන්ට් එකේ තිබුණු ලස්සන අංගයක්. ඇත්තට මේ වීඩියෝ කොටස මම දාන්න හිතුවේ මට ඒක ඇත්තටම සිත්ගත් අවස්ථාවක් වුණා. හරිම ලස්සන ඩාන්සර්ස්ලා ටිකක් ඒ කට්ටිය හරිම ලස්සනට අපේ සංස්කෘතිය අරගෙන ගියා. ඉතින් මම හිතුවා මගේ බ්ලොග් එකට මේ චූටි කැලලක් දානවා කියලා. මීටත් වඩා තව ලස්සන අංග එයාලා ඉදිරිපත් කරා.
ඇත්තටම මම සුබ පතනවා නැටුම් කණ්ඩායමේ හැමෝටම හරිම ලස්සනට වැඩේ කරා. ඉතින් ওই විදිහට මගේ දවස ඉවර වුණා පෙබරවාරි 14 වෙනිදා. ඉතින් thank you so much රිබල් ලංකා ආයතන ඉන්දිකායට මට ඉන්වයිට් කරාට ඒ වගේම මදුසංකායට මේ අවස්ථාව අදලා දුන්නට. එහෙනම් ඉතින් තවත් මේ වගේ ලස්සන ඉවෙන්ට් එකකින් අපි හම්බෙමු. මම ගිහින් එන්නම්. ඉතින් මේ වැලන්ටයින් දවසේ මගේ ප්‍රාර්ථනය ඔයාලගේ ජීවිතේ ආදරවන්තේ හැම කෙනෙක්ටම හැමදාම ආදරෙන් ජීවත් වෙන්න ඔයාලට අවස්ථාව ලැබෙන්න කියලා විතරයි. එහෙනම් යනවා මම තාරා.